ඇත දිලිසෙන හිරු සඳුරන්තරු රාසකිව මට ඔබ ගැන දොරතුරු මගේ නෙත් යුග මතු පිය වෙන්න තුරු ආදරෙයි මාදරෙයි මගේ නෙත් යුග මතු පිය වෙන තුරු ආදරෙයි මං ආදරෙයි. අපි බලමු මේක කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ කියලා. I will love you until my eyes close forever. Or we can say I love you till my last breath. Or else we can say I love you until the end of my life. මේ ඕන විදියකට මේ ගොඩක් විදිවලට අපිට මේක කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ අදහස එන්නනේ ඕන. හරියටම අපි සිංහල songs ඉංග්‍රීසි වලට හරියටම translate කරන්නේ නැහැ. එහෙම කරන්න ටිකක් අමාරුයි. ඉතින් අපිට ඕන මේ අදහස එන විදියට මේක convey කරගන්න. Today let's learn how to use the English word until correctly. අපි අද බලමු until කියන වචනය ඉංග්‍රීසි වලදී කොහොමද හරියට use කරන්න කියලා. මේ until කියන එකේ till කියන එකේ දෙකේම තේරුම් එන්නේ ගොඩක් වෙලාවට එතකන් වෙනතුරු තුරු අන්න ඒ වගේ තේරුමක් තමයි එන්නේ. Do you know until is also a subordinating conjunction. conjunction එකක් කියන්නේ අපි වචන දෙකක් නැත්නම් phrases වාක්‍ය ඛණ්ඩ දෙකක් නැත්නම් sentences දෙකක් එකට සම්බන්ධ කරන්න ගන්න වචනකට තමයි අපි conjunction එකක් කියලා කියන්නේ. We use until to talk about a time when something stops or continues up to a specific point. අපි මේ until කියන වචනේ use කරනවා මොකක් හරි action එකක් ඉවර වෙන වෙලාවක් ගැන කියන්න. එහෙම නැත්නම් එක නිශ්චිත වෙලාවක specific point එකක් වෙනකම් මේ action එක සිද්ධ වෙනවා කියලා කියන්න. It shows the end point of an action or situation. ඒ කියන්නේ මේ until use කරාම ඒ අපි කතා කරන අවස්ථාව ඒ situation එක ඉවර වෙන අවස්ථාව වගේ තමයි අපි අදහස් කරන්නේ. මේ වාක්‍ය ලියන structure එක නැත්නම් මේ වාක්‍ය අපි කතා කරන structure එක තමයි අපි මුලින්ම main clause එක දානවා. ඒ කියන්නේ අපේ ප්‍රධාන ක්‍රියාව එක්ක තියෙන වාක්‍ය කොටස දානවා. ඊට පස්සේ අපි until කියන වචන දානවා. ඊට පස්සේ අපි time clause එක දානවා. ඒ කියන්නේ අර කාලයක් ගැන කියන වාක්‍ය කොටස ඊළඟට දානවා. For an example, අර අපි ඉස්සෙල්ලා ගත්ත සින්දුවේ කොටස I will love you until my eyes close forever. අර ඒකේ ප්‍රධාන ක්‍රියාව තමයි I will love you. මම ඔයාට ආදරය කරනවා කියන එක. ඊට පස්සේ time clause එක කාලයක් ගැන කියවෙනවනේ. මගේ ඇස් පිය වෙනතුරු. ඒ කියන්නේ ඒක තමයි time clause එක. ඒකේ කාලයක් ගැනනේ කියන්නේ. අන්න ඒ දෙක මැදට අපි until දාලා තමයි ඒ දෙක join කරන්නේ. Let's see some more examples. She worked until midnight. She worked until midnight. ඒ කියන්නේ මහරෑ වෙනකම්ම ඇය වැඩ කරා. Stay here until I call you. මම ඔයාට call එකක් දෙනකම් මෙතන ඉන්න. ඒ කියන්නේ ඒ action එක වෙනකම් අනිත් action එක සිද්ධ වෙනවා. The action continues up to that time. We often use until with simple present or simple past. Even when talking about the future. අනාගතයක් ගැන කතා කරත් අනාගතයේ සිද්ධ වෙන action එකක් කතා කරත් අපි ගොඩක් වෙලාවට simple past නැත්නම් simple present තමයි මේකෙදි use කරන්නේ. මොකද අපිට until වලින් පස්සේ will වගේ වචනයක් දාන්න බැරි නිසා. For an example, I will wait until you come. I will wait until you come. ඒ කියන්නේ දැන් මේ action දෙකම වෙලා නැහැ තාම මේක future ඒක ඒත් අපි simple present වලින් මේක කියනවා until you come කියලා. So remember until shows the ending point of something. If you enjoy learning English through Sinhala songs, follow Easy English with Indi. Bye.